පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජනතාව නෙවෙයි අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් තමයි කරේ. නමුත් දැන් ඒක මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් කරේ නැති විදිහට තමයි. මොකද සිංහල අන්තවාදීන් කරා කියලා තමයි දැන් අපිට පේන්නේ. ඒක ඉතින් හැමදාම මේක අපි සිංහල බෞද්ධ ජනතාවට මේක උරුමයක් වෙලා තිනවා. පෘතුගීසීන් ගැහුවා, ලන්දේසීන් ගැහුවා, ඉංග්‍රීසීන් ගැහුවා, ඊට පස්සේ LTT ගැහුවා, දැන් JVP ගහනවා. මොකද හේතුව තමයි පූජිත ජයසුන්දරයි හේමසිරි ප්‍රනාන්දුයි තමයි 300ම මරලා තියෙන්නේ, බෝම්බ පත්තු කරගෙන තියෙන්නේ තේ දෙන්න. ඇයි දැන් ඊබ්‍රාහිම්ලා මැරිච්ච පුතාලා දෙන්නගේ ඉබ්‍රාහිම්ට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. ඇතුලේ ඉන්නේ පූජිත ජයසුන්දරටයි හේමසිරිටයි අවුරුදු 1600ක නඩු තීන්දුවක් ලැබිලා තියෙනවා. හැබැයි දැන් තියෙන්නේ එකයි. ආණ්ඩුව ඒකෙන් ජනප්‍රිය වෙනවා නම් තවත් එකක් තියෙනවා ආණ්ඩුවට ජනප්‍රිය වෙන්න. ජනාධිපතිතුමාට පුළුවන් අස්සනක් ගහලා එල්ලන්න කියන්න. මොකද එච්චරයි මේ මිනිස්සු දෙන්නට ඉතුරු වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාගේ අස්සන ගැහුවා නම් එල්ලන්න කියලා ඒකත් කරා නම් ඒ මිනිස්සු දෙන්නට ආයේ එතනින් එහාට කරන්න දෙයක් නැහැ. මේවා දිහා බැලුවම අද නැගෙනහිර ආඥාපති ඒ වෙලාවේ හිටපු ආඥාපතිතුමා මෙහි ආරක්ෂක ඇමති. ඒ වගේම ශානි මේ සිද්ධියේ ඉන්නවා අද CID එකේ ඩිරෙක්ටර්. රවි සේනරත්න සාමයේ නීතිය සාමයේ පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්. එහෙම බැලුවම මේ ඔක්කොම ඇතුලේ ඉන්න ඕන මිනිස්සු එළියේ ඉන්නවා. එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ ඉන්නවා. මේක හැමතැනම මේ බන්ධනාගාරයට ගියාම වෙනවා. කැරම් බෝඩ් වලට යෝජනා ගෙන මිනිහා ඇමරිකාවේ කැරම් බෝඩ් බෙදපු මිනිස්සු හිරේ. ඒ වගේම ඉලුප්පිටිය රාජ්‍ය නිලධාරියා හිරේ, මහමොලකරු එළියේ. ආණ්ඩුව හිතනවා නම් අපි හිරේ දැම්ම මිනිස්සු හිරේ දැම්ම කියලා දූෂිතව හිරේ දැම්ම කොහොම දූෂිතෝනේ හිරේ ඉන්නේ. හිරේ ඉන්න ඕන මිනිස්සු එළියේ. අන්න ඕක තමයි අද ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් අපි මේ හරියට දැන් කරනවා අපි හිරේ දානවා හරි කිව්වට ඒක වෙලා නැහැ.